හරි එහෙනම් අපි අද බලන්න හදන්නේ කොහොමද කැඩිච්ච රූබික් එකක් හරියට හදාගන්නේ කියලා. හරි. අපි එහෙනම් මුලින්ම වැඩේට බලමු. මුලින්ම ඔයාලට පේනවා ඇති රූබික් එකේ මේ වගේ පැත්තකුයි මෙන්න මේ වගේ පැත්තකුයි තියෙනවා. ඒ පැති ටික දෙපැත්තකට වෙන් කරගන්න ඕනේ. හරි. දෙපැත්තකට වෙන් කරගෙන දැන් මෙන්න මේ රූබික් එකේ තැඹිලි ඉඩ තියන්න කහ පාට අපේ මූල පැත්තට. හරිද? ඒකට අපි ගාගන්න ඕනේ තැඹිලි කහයි. ඔන්න මට හම්බුණා දැන් මේකයි. ඊපස්සේ ඒක මෙන්න එහෙම තියලා පැත්ත ගන්න. උණු හයි කරගන්න ඕනේ. හයි කරගෙන ඒකත් අල්ලගෙන එහා පැත්තට යන්න ඕනේ. එහා පැත්තට ගියාම මේ අලුනේ හම්බෙනවා තැඹිලි සුදු. තැඹිලි මෙන්න ගත්තා. තැඹිලි සුදු එකත් ඔහොම හයි කරගන්නවා. ඊට මේක හිමීට අමු කියලා කඩා ගන්න නැතුව හිමීට මොනම නිපත හරව ගන්න ඕනේ. දැන් හරවත්ම අපිට හම්බෙනවා රතු. ඊළ තමයි මූණ කෙනින් දෙන්නේ. එතකොට රතුයි සුදුයි එකක් හොයාගන්න. රතුයි සුදුයි එකක්. රතුයි සුදුයි රතුයි. මෙන්න මට හම්බුණා රතුයි සුදුයි එකක්. ඒකත් අපි හිමීට මෙන්න මෙහෙම හයි කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ රතුයි කහයි. රතුයි කහයි. මෙන්න හම්බුණා රතුයි කහයි එකක්. ඒකත් හිමීට පොඩ හයියයි. හරි. බය වෙන්න බෑ කැටේ කැඩෙන්නේ නැහැ. නිලුයි දැන් මගේ නිලුයි තැඹිලි. මේ මෙන්න වටයක් හදාගෙන ඉන්නේ. ඒ ටික තමයි දැන් අපිට හදන්න තියෙන්නේ. දැන් ගන්න ඕනේ අපි නිලුයි තැඹිලි. එන්න ගද්දි හම්බුණා. නිලුයි තැඹිලි හම්බුණාද? කොහොමයි කරගන්නවා. මේකට බලනවා නිලුයි සුදුයි බාන්න ඕනේ. හරිද? නිලුයි සුදුයි කැටයක් මෙන්න හම්බුණා. ඒකත් හිමීට උණන් දිනවා. ඊපස්සේ බලන්න කහයි නිලුයි. කහයි නිලුයි. මෙන්න කහයි නිලුයි කැටේ. ඒකට හිමීට මෙන්න මෙතන තියා ගන්නවා. ඊපස්සේ අපි මේ පැත්තේ වාත් තියෙන්නේ දැන්. මේ පැත්ත විතරයි. පැත්තේ නිලුයි රතුයි. අන්න ගද්දි හම්බුණා. නිලුයි රතුයි. මෙන්න එක පැත්තක් හරි. දැන් තියෙන්නේ අපිට අවසානයි. මේ පැත්ත හදාගන්න තියෙන්නේ. දෙකොල්ල. දැන් සුදු මගේ මූණ කෙලින් තියෙන්නේ. කොළයි සුදු. මෙන්න කොළයි සුදු එක. අන්න වැඩේ ලේසි. කොළයි සුදු හරි. ඉස්බාන කහයි කොළයි එක. කහයි කොළයි එක මේ හම්බුණා. කහයි කොළයි එක හිමීට දාගන්න ඕනේ. හදිස්සි වෙන්න එපා යාළුවනේ. මොකද හදිස්සි වුණත් කැඩේ කැඩෙන්නේ තියෙනවා. ඊපස්සේ බලන්න රතුයි කොළයි. මෙන්න රතුයි කොළයි. හිමීට හයි කරගත්තා. ඊට පස්සේ අන්තිමට තියෙන තැඹිලි කොළයි. තැඹිලි කොළයි කටේ තමයි හයි කරගන්න. ඊටත් අදලා. ඊපස්සේ තමයි දැන් අපි මේ ගොඩ ගන්න. තේරුණාද? දැන් මේ ගොඩ අරගෙන බලන්න කොළ. දැන් මේ බලන්න මේ හැම පැත්තම එකතු කිරීම ලකුණක් වෙනවා. දැන් බලන්න කහ කොළ තැඹිලි. මොකද වටේ තියෙන එකට කහ කොළ තැඹිලි. මෙන්න හම්බුණා මට. ඒක හිමීට ඊට පස්සේ මෙහෙම බලලා උඹ ටොස් කරලා හයි කරගන්න. එහා පැත්තේ තියෙන්නේ රතු කහ ඩින් කොළනේ. රතු කහ කොළ. නම්නා රතු කහ කොළ ගැටේ හිමීට හයි කරගන්නවා. හයි කරගෙන මෙතන දෙපැත්තේ හිඩසක් තියෙන විදිහට අනිත් පැත්ත හරවන්න. ඒක අනිත් පැත්ත එකතු කිරීම වගේ තියෙන්නේ. මෙන්න බලන්න. හරිද? ඊට පස්සේ දැන් බලන්න ඕනේ නිල් කහ තැඹිලි. බලන්න. නිල් කහ තැඹිලි. මොනවාද නිල් කහ තැඹිලි මෙන්න හම්බුණා. නිල් කහ තැඹිලි ගැටෙත්. මම හයි කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් තියන්නේ යාළුවනේ නිල් රතු කහ. දැන් නිල් රතු කහ. ඒකත් හම්බුණා. ඔයාලා සද්දෙකට බය වෙන්න බෑ. කැටේ කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ හොයාගන්න නිල් රතුයි සුදු.
නුවරට විසුදුයි කැටය අරගෙන වස්සක් දාලා ඕක පොඩ්ඩක් උස්සන්න ඕනේ නැත්නම් කැටේ කැඩෙනවා. ඊපස්සේ අපිට අන්තිමට දැන් ඉතින් වැඩේ ගොඩක් ඉවරයි. බයින් දැන් තැඹිලි නිලුයි සුදු හරි එකත් හරි කරගෙන හරි පැත්ත හරවගන්න. පැත්තේ තියෙනවා මට පේන්න රතු සුදු උඩින් කොළ සුදුයි කොළ එකත් හරි කරගත්ත. දැන් අන්තිම එක කොළ සුදු තැඹිලි. ගලම පොඩ්ඩක් හිරයි. මොකද අන්තිම එකේ හින්දා පොඩ්ඩක් බ්ලොක් වෙලා තියෙනවා. දැන් පොඩ්ඩක් මෙහෙම ඇදලා හරි එන්න එතකොට බලන්න අපේ ගැටේ වැඩේ හරි. ඔයාලට මේක තේරුණා නම් ඔය හදන විදිය තේරුණා නම් පුංචි උදව්වක් විදියට මගේ channel එක subscribe කරන්න. එහෙනම් මේ අද වීඩියෝ එක මම යනවා. අපි ආයෙ දවසක හම්බෙමු.